උඹලා chat එකේ බොරුවට මේ මිනිස්සුන්ගේ වැරදි කියලා අර මේ අරයාගේ වැරදි මෙයාගේ වැරදි එහෙම තැන් තැන් වල කියන්න එපා. මෙතන මචං ගේමින් සඳු ආවත් බිල් ආවත් මම chance එකක් ඉල්ලුවොත් අනිවාර්යෙන් දෙනවා මල්ලි. හරිනේ. දෙයක් කියලා කට්ටිය දානවා කමෙන්ට් එකක්. හරිද? ඉතින් මේ අහන්නකො මදුවත් එක්ක පෞද්ගලික තරහා හරි පෞද්ගලික නැති තරහා හරි නැත්තම් අර වටෙන් ගිය තරහා හරි තියෙනවා නම් මචං ඔන්න පිරිමහ ගන්න බුලා හොඳම දැන. බලපන් දනුකයියේ තියෙන ආදරේ හැම කොල්ලම ලයිව් එක ෂෙයා කරනවා අඩෝ ආදරේ බා thank you මචං කෙවින් සඳු කියන්නේ අපේ ඇත්තටම සඳු මල්ලිද සඳු මල්ලි වෙන්න මම දැක්ක විදිහට නා thank you සුද්දා ඔව් සඳු මල්ලිත් ඇවිල්ලා මචං මේ පැත්තට ආපේකම සතුටු වේ ඔයා ගැන මතක් කරා විතරයි මල්ලි අපි මේ මතක් කරා විතරයි ඈ seriously අපි බලමු ඉතින් මං කිව්වේ මෙහෙමයි ස්ට්‍රීමර්ස්ලා අතර තියෙන තරහා මේකේ මේවා කරගන්න එපා මං කිව්වේ දෙපැත්තකට බෙදිලා ඉතින් එපා මචං ඔයාලගේ ප්‍රශ්න ඔයාලා විසඳ ගන්න මේ ඔඩියන්ස් එක මේ අපි ඉතින් ප්ලේයර් කෙනෙක් ආවොත් chance එකක් දෙනවා ඒකයි thank you සඳු මේ පැත්තෙන් ඇවිල්ලා පට්ට සපෝට් එකක් දෙනවා ආදරේ මගේ වල්ලියේ ඉතින් අපිත් තාස පරණ ස්ට්‍රීමර්ස්ලා තමයි ඉතින් බොරු කියන්න ඕනේ නැහැ නේද අපි අලුත් අපිත් ඒ දවස්වල බලන් හිටියා නැද්ද මං මිස්ටර් ඩීජී 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 මැච් එකේ නේද ඩීජී මැච් සඳු මල්ලි thank you වැඩාසේ ආවට මේ පැත්තට ස්පෙෂලි thank you seriously especially thank you ආවට අපි මේ පැත්ත බලාගෙන යමු මචං මේ පැත්තෙන් කින් මාඩු කොට මේ පැත්තට සපෝට් එකට අපේ ඩීජී මල්ලි ඉන්නවා හොඳ බැටල් එකක් දෙමු මචං දැන් කාලා යන්න වේද අපි බලමු ඉතින් කොල්ලෝ තරහක් ගහන්නේ මදුවට මම දන්නවා කොල් මේ මදුවත් එක පට්ටරියස් එකේ ඉන්නේ එහා පැත්තේ ඉන්නේ එනිමි සෙට් එක one down what a series one down two down ඇත්ත කියපන් ඔබ බඩු කෑල්ලක්ද ගහන්නේ මචං මදුව ඩී ආවම මචං හරි මේ පැත්තේ බඩු කෑල්ලක්ද මං ගහන්නේ කියලා අප අඩ හැබැයි මාවත් ගන්නකෝ බොඩි මල්ලි thank you මචි මචං අපේ සඳු මල්ලි ඩෝනට් එකයි වෙම්බ හට් එකයි දෙකම ගහලා දෙනවා thank you ආදරේ ඒ දුන්න සපෝට් එකට මේ කොල්ලෝ හෙල්මට් දාලා අයියේ අනේ සුද්දා හෙල්මට් ගලවහම් මචං ලෙගන් මල්ලි කොල්ලෝ හෙල්මට් අපර් සිරි MRX මොකද වෙන්නේ බලගා මොකද වෙන්නේ මොකද වෙන්නේ බොසා ඉතින් අපේ කොල්ලෝ ටික ඉන්නවා ආයේ වන්න ස්පෝ එකක් මටත් දෙන්නකෝ ආදරේ මල්ලි දෙන්නම් සෙට් වෙලා ඉන්න දනුකයියේ මං ඊට පස්සේ එන්නම් කෝඩ් දෙනවා ඊළඟ මගෙන් ටෝක් නෙවෙයි මගෙන් කෝඩ් දෙන්නේ හරිද හෙල්මට් දාලා ඔව් හෙල්මට් දාලා පිස්සු කෙල්ලනවා මම පේනවනේ ඉතින් ටක්ක පැනපු කට්ටිය ඉන්නවා ඉතින් නැත්තේ නෑ ඉතින් මොනව කරන්නද වේදනාහම් පිටකවේ කම්මන් වදාමි කියන්නේ ඒකනේ හරි මේ පැත්තේ වන් ඩවුන් එක දා ගන්නවා නයිස් ICU මාස්ටර් ඉන්නවා කො මාස්ටර් ආවේ නෑනේ ICU මාස්ටර් ආවේ නෑ මං හිතන්නේ ලයිව් එකට ආවේ නෑ අප්පා ගහයි බැට් එකෙන් කිව්වලු බා ටික මචං අඩෝ මූව තුල දාලා හිර කරලා ගහන්න හදන්නේ මචං තලනවා මූව මට පේන විදියට හරි මේ පැත්තේ මචං අපි බලමු මොන වගේ දෙයක් වෙයිද කියලා අපේ කින් මදුවා අම්මට සිරි කට්ටියම ශාපාරක් දාමු වාන්ලා දෙල් දාපන් මචං කවුද චලන මල්ලි එහෙම බැන ගන්න එපා සුදා ඒගොල්ලෝගේ ප්‍රශ්නේ ඒගොල්ලෝ විසඳගයි අපේ ලයිව් එකේ බනින්න එපා මල්ලි උඹලා ඉතින් සුපිරි කොල්ලෝට ඉතින් චලනය ආතල් එකේ හිටපන් මචං කොල්ලෝ උඹ දන්නවනේ මචං ලයිව් එක බලලා උඹලා කැමති දෙයක් මේවා කරගනින් කුණුවarp කියන්න එපා කාටවත් බනින්න එපා මචං අපි ආතල් එකක් ගමු නැද්ද මේ මිස්ටර් ඩී ඇත්ත ඔන්න ඉතින් මිස්ටර් ඩී නම් ඉතින් ඔය කොල්ලෝට ඔක් කරනවා ඒක වෙනම කතාවක් ඒක පැත්තක දාමු අපි හරිනේ ඒක මෙතෙන් අදාළ නැති දෙයක් ඒක කතා හදනවා නේද හැබැයි මේ මුගේ මූවමන්ට් එක එහෙම වෝල් ස්පීඩ් එක මාරුනේ බා මට වෝල් වලින් යවන්කම කියන්න බෑ මූවමන්ට් ස්පීඩ් වෝල් මේ වෝල් ස්පීඩ් ඒවා ඉතින් මොනවා දාලා ගන්න බෑනේ ඒව ගන්න බෑනේ මචං පැනල් මේ මොන රෙද්ද දාලාවත් ගන්න ඒක නම් මරු MRD මගේ කස්සේ කවුද කියන්නේ අඩෝ ආදරේ වැඩිකමට ලයික් බටන් එක දෙපාරක් එපුවාඩි ආදරේ වචන් සුත්තා මේ පැත්තෙන් ඇවිල්ලා මොකද මරසි මතු ආවද අම්මට වෙනවනේ මට්ට සිරි මතු ආවද බ්ලැකාගේ ක්‍රෂ් එකලු ඔයාගේ ක්‍රෂ් එක නේ කියන්නේ හොම යංගෝ
කවුද එහෙම කිව්වේ ක්‍රෂ් එක කියලා? මොනවා වුණත් බං මේ පොර හොඳ බැටල් එකක් දෙනවා මචං මචං දෙන්න පුළුවන් මෝ හොඳ ගේමක් ගන්නවා මචං. එහා පැත්තේ ඉන්නේ මූත් එක පට්ටම තරහකාරයෝ ටිකක් බං. මට පේන විදියට. හරි. අපි බලමු මචං බලන් ඉමු ස්ට්‍රීමර් කෙනෙක්නේ මචං මොනවා වුණත් ඉතින් ස්ට්‍රීමර් කෙනෙක්ට අපි සපෝට් එක දෙමු මේ පැත්තේ ඉඳන්. කින් මදුවා. MRD මගේ ක්‍රෂ් එක මදුවා කියලා කිව්වේ. මදුවාට මචං අරුගේ ක්‍රෂ් එක. හරි. අඩෝ. හරි ලාස්ට් රවුන්ඩ් එක මචං. ලාස්ට් රවුන්ඩ් එක මචං වාසිය ගත්තා මේ පැත්තෙන් මචං මොනවා කරගයිද? 3ක් නොප් මචං මැච් එක කොට දාගත්තා කොහොම හරි සෝන් එකෙන් ගහලා හරි කොට දාගත්තා කොල්ල. නයිස්. මේ පැච් එක හම්බුණාද පට සතුටුයි අඩෝ. ආදරේ මචං සුද්දා මචං මේ පැත්තෙන් සංජන මල්ලි. thank you respect ආදරේ දෙන සපෝට් එකට. එතකොට හයි මචං මොකද වෙන්නේ? අඩේ ලයිව් එක පුළුවන් නම් ෂෙයා පාරක් දාමු අපේ කොල්ලෝ ටික. ඔයාලා දෙන සපෝට් එකත් එක්ක තමයි මචං ඔයාලට අනිවාර්යෙන්ම අපිත් දව්වක් කරන්න. ඉතින් ඔයාලට gift එකක් දීලා ඔයාලා සතුටු කරන්නේ. ඇත්තටම මට මාර සතුටුයි බං අද ඇත්තටම මේ මිස්ටර් මේ සඳු ආපු එකට. ස්පෙෂලි සතුටුයි මොකද ඉතින් මේ මම කැමති බං ඇත්තටම අර ස්ට්‍රීමර්ස්ලා ඔක්කොම බල ලංකාවේ සමගින් ඉන්නවනේ. අර මෙයා මෙහෙමයි නැතු ඔක්කොම මචං ආයි ගැම්මට මචං මේක ෆ්‍රී ෆයර් කියන එක ගේම් එක නැත්තම් මේ YouTube එක මොන හරි වෙනම ලෙවල් එකකට ගෙනියන්න හැමෝම මහන්සි වෙනවා නම් බං ඒක පිපිරියක් වා අම්මට හුඩු අන්කෝ බා අන්න ගන්න සීන් එකක් තියෙනවා ඒකනේ මචං අයියෝ යා ලොබියට ගියාම පස්සේ මගේ රික් එක ගන්න හරි මල්ලි හරි මම ගන්නම් මචං මේ අනිවාර්යයෙන්ම ගන්නම් ඈ චීත්ත නැත්තම් ඔක්කොම එකට ඉන්න තිබ්බ අනිවාර්යෙන් බං මම කියන්නේ අන්න ඒ තැන අපි හදාගත්තා නම් හරි මල්ලි ඔය කිසිම ප්‍රශ්නයක් නැතුව බං අපි ඔක්කොම මං කියන්නේ මේ ෆ්‍රී ෆයර් එකට වැඩක් කරලා මම කියන්නේ බං අපේ ඉන්න ඔක්කොම ස්ට්‍රීමර්ස් වල ටික එකතු වෙලා බං ගරීන එකට උනත් ටෝක් කරලා මචං බලට හම්බෙන ඔය ඩයමන්ඩ් උනත් වැඩි ගන්නන් කියනවා අඩුවට ගන්න පුළුවන් විදිහට කතා කරගෙන පුළුවන් දේවල් ටිකක් කරා නම් මාර වටිනවා මචං මම කියන්නේ මේ බැරි නෑ බං හිතුවොත් කරන්න පුළුවන් කියන්නේ සෙට් එකම එකතු වෙන්න සෙට් එකම එකතු වෙන්න ඕනේ බං ඉතින් මේ පැත්තේ මාර සපෝට් එකක් දෙනවා කවුද මේ අපේ මිස්ටර් ඩීප් ඉතින් සෙට් එකම ෆලෝ කරලා තියාගන්න ඒ වගේම ආදරෙන් මතක් කරනවා එක්ලක්ෂ හැක්ට 2000 යන්න මම හිතුවේ නෑ ඉතින් ඔයගොල්ලෝ දුන්න සපෝට් එකට ආදරේ YT එක රෙස්පෙක්ට් මචං ආදරේ TikTok එක ඔයාලට thank you මචං මාර සපෝට් එකක් දුන්න ෆලෝ කරලා ෂෙයා කරලා ලයික් කරලා ආදරේ කොල්ලෝ සෙට් එකටම මිස්ටර් ඩී මොකද වෙන්නේ ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මදුව ගැන අද ඔන්ලයින් මරෙන් මම ටොප් අප් එකක් දාගන්න අඩේ මල්ලි මගේ මේ ඇඩ්මින් ඉන්න කොල්ලයක් ගන්න මචං මම මේ ලයිව් එකේ ඉන්නේ මං ගාව ෆෝන් එක නෑ මචං මං ගාව ෆෝන් එක නෑ මේ අපේ ඇඩ්මින් ගාව ෆෝන් එක තියෙන්නේ කෙල්ලොත් ඉන්න කොල්ලෝ දෙකල්ලට ඔයා සෝරි කෙල්ලොත් ලයිව් එක බලන් ඉන්නේ එකයි එක දිගට ඊසිකස් නම්බර් එක මල්ලි මගේ YT එකේ දාලා දිනවා මල්ලි දෙකම ඔක්කොම දාලා දෙනවා විස්තර ටික එතනින් ගන්න සුද්දා අරිසල් මල්ලි M2K හායි මල්ලි M2K ට ආදරේ එකක් කියලා M2K කියලා ගහ නම් මට සිරි වෙනවා අයියා 200k ගහමු අඩේ ආදරේ මචං ලාස්ට් මෑන් ඉන්නේ මදුවා හොඳ බැටල් එකක් දුන්නා මේ මැච් එකේ නම් නයිස් මදුවට ගැහුවා අපි විකට්නේ යන්නේ උඹලා වගේ ලයිව් කරලා අතල් එකේ අරන් ඉන්නවා නම් හරි ආදරේ බං කොලෝ මචං ආදරේ මචං වචන ටිකට මාත් හරි ආසයි බං ඒකට මං ආසයි මේ ස්ට්‍රීමර්ස්ලා ටික ඔක්කොම එකතු වෙලා ඉන්නව නම් බං මරුනේ බං එහෙනම් හිතහංගම මචං V batch custom එකක් එහෙම ගහලා නිකන් හිතහංගම මචං මට සිරි නයිස් ඔයා රිප්ලයි එකක් දාලා නෑනේ එදාම මම මේ ලයිව් එක ඉවරන ගමන් මැසේජ් එක දැම්මා හරි මේ පැත්තෙන් අපි බලමු මේ කොල්ලා නම් මචං හෙල්මට් එක ගලවන්නෙම නෑ මචං මේ අනික් කොල්ලෝ ටික නම් සුපිරි මචං මෙයා දා හෙල්මට් එක ගලවන්න කොල්ලෝ අනික් කොල්ලෝ නම් සුපිරි අනිත් ඔක්කොම මරු මාත් එන්නද කස්ටම් එකට එන්න දෙල්ලම් කරන්න අම්මට සිරි ගැහුවා නේද බං ඔබිටෝ UNT ඕ තරහටම ගහන්නේ මට පේනවා ඒකනේ බං මේ මුංගේ ෂොට් කරන්නේ සෝරි අයියේ මම තාමත් අතට වෙලා ඉන්නේ අම්මට සිරි හරි කයිස මල්ලි මේ අපි බලමු අපි උදව්වක් කරන්න පුළුවන් විදිහට කරන්න බලන්න අපි කතා කරේ ඒක තමයි මම කියන්නම් ඒක අඩේ කොහෙද තියෙන්නේ
වැඩේ කොහෙද තියෙන්නේ මගේ නම්බරේ WhatsApp එකේ දාලා ඇති මල්ලි මේ YouTube එකේ මගේ වීඩියෝස් වලට යටින් පළවෙනි පින් කමෙන්ට් එකේ තමයි දාලා තියෙන්නේ මගේ නම්බර් එක බා ඒකේ දාලා තියෙන්නේ පැන්ඩා මල්ලි හායි මචං වෙල්කම් අයියේ යතුරක් දෙන්නකෝ YT එකේ යතුරු ටික දෙනවා ලයිව් එකේ වැඩිම වෙලා ඉන්න කොල්ල තෝරලා කොල්ල දෙන්නේ තුන් දෙනෙක් තෝරලා මම නම් ටික බලන් ඉන්නේ වැඩිම වෙලා ඉන්න කට්ටිය තෝරලා ඔයාලට දෙනවා මේ මොකද්ද මේ යතුරක් YT එකේ යතුරක් දෙනවා ඉතින් සෙට් එක මචං ෂෙයා පාරක් දාලා සපෝට් එකක් දෙන්න වාහනේ පුළා මට කොච්චර පුළාද මොනවද බං ඔය කියන්නේ අයියෝ වැඩක් නෑ මගේ රික්වෙස්ට් එක ගත්තේ නෑ මචං මල්ලි ගන්නම් බං බණියා හිටා අනිවාර්යෙන් ගන්න මිස්ටර් ඩී ඇහෙනවද දැන් නම් මචං ඔළුවේ කැක්කමක් ආවට ලාවට වගේ මං හිතන්නේ මචං දැන් කාලේ හරි වගේ වයසයිනේ බං දැන් නාකි බං ඒකයි මං ගිහින් අඩෝ ඒ මාත් එන්න ආසයි එන්න රාජාංගනේ හාමුදුරුවෝ ඇවිල්ලා සෙල්ලම් කරා වාට පුළුවන් හාමුදුරුවනේ ඒයි ඇවිල්ලා සෙල්ලම් කරා I love you මචං සෙට් එකම ෂෙයාපාර අම්මට සිරි මහනවා පුතේ දාලා වෙන්න මේ අපේ පැත්ත මේ කවුද UMP ගහන්නේ කියලා වැඩක් නැහැ කවුද UMP ගහන පොර මල්ලේ දිල්ලා මල්ලේ උට්ටක අයින් කරන්න කොල්ලෝ උට්ටක මේ මූණම් මචං ගන්න එපා ගහන ළමයි වාර මූව ගන්න එපා ලයිව් කිසිම chance එකක් දෙන්න එපා ලයිව් එකක මූට ට්‍රැක් අප් කරලා ගහන්න බං ඌ හෙල්මට් උත් දානවා බං බලහන්කෝ ඔව් දැන් අච්චර අපි කියන රූල්ස් දැන් කීපාරක් කියන්නේද අපි ඒකනේ බං කට රිදෙනවා බං කෑ ගහවල ඒත් එනිමි මොකද ඒත් පැත්තේ UMP ගහන ඕ හරි ඒක අයින් කිව්වා ඒ යෝක ඔක පැනල් කාරෙක් අම්මට සිරේ අනේ අපිට මචං එහෙම හරියටම හොයන්න බෑ සුද්දා කියන්න බෑ රාජාංගනේ හාමුදුරුවෝ ඇවිල්ලා අයියෝ කොහොමද මම රාජාංගනේ හාමුදුරුවන්ට සුද්දා කියන්නේ බෑනේ දරගයි මොකද වෙන්නේ අපිට පාඩේ මල්ලි එහෙම එපා මල්ලි ස්ට්‍රීමර්ස් වල කතා දන්නේ උඹලා නික හේටර්ස්ලා හදාගන්න එපා උඹලා පාඩුවේ මචං ඔයාලගේ වැඩේ කරගෙන යන්න අනේ සඳු අයියට වරින්න බැරි වෙයිද ඒ මොකද්ද මේ තියපන් මොකද තියපන් ඒ ගරුත්තේ තියපන් අන්න ඒකනේ බං සුද්දා සුද්දා කියන්න බෑ ආයේ කිව්වා බම් මූට සුද්දා කියලා බලන්නකෝ රාජාංගනේ ඇයි බං ආම්දුරෝගේ නම් දාගෙන එන්නේ මෙතන කිරියට කරන්න පුරුදු වෙන්න බා හරි මචං තව ඉන්නේ 4යි අපි බලමු මොනවා වෙයිද කියලා මදුවට අඩෝ අයියේ අද තමයි සෙට් උනේ අම්මට සිරි thank you මචං කොල්ලෝ ආදරේ මේ පැත්තට සෙට් උනාට thank you මචං අලුතෙන් සෙට් වෙන කොල්ලෝ හැමෝටම thank you මචං seriously thank you one down nice හසිය මල්ලි welcome මල්ලි යක් කරයි වගේ මල්ලි මේ මුන් ටික නම් මහේ අක්ෂ පැටවු ටිකක් බං අය බොරු කියන්න ඕනේ නෑ මචං මුන් මචං මදුවත් එක්ක සිරාවටම තරහවටම ආපු සෙට් එකක්ද කොයිද ඉන්නේ ඔලු කනවා මේ IRC අඩෝ මුන් මචං ඔලු කන්න උපන් යක්කු ටිකක්ද කොයිද ඇවිල්ලා තියන්නේ අනිවාර්යෙන් මචං කවදාකවත් මුල අමතක කරගන්න හොඳ නෑ බා මම හැමදාම කියන්නේ ඒක මගේ ඔය දන්න කට්ටිය දන්නවා ඉතින් මගේ අතීතය ගැන මම කාටවත් මතක් කරන්න යන්නේ නැහැ මම එදා ඉන්ටර්විව් එකේදී කිව්වේ ඒක තමයි ඔක්කොම දන්න කට්ටිය අපේ ඩීජි මල්ලිගේ දාලා තියෙන මගේ ඉන්ටර්විව් එකක් බලන්න ගිහිල්ලා හරි නේද මචං මිස්ටර් ඩී ඔව් මදුවත් එක්ක අමරම තරහකාරෝ සෙට් එකක් ඇවිල්ලා තියන්නේ අර කනවත කියන්නේ ඇවිල්ලා තියෙන්නේ කන එයාද අඩේ ආදරේ මල්ලි කොල්ලෝ thank you මචං මදුවා වගේ තලන්න දරෝගේ අමාරු ආදරා මදුවා වඩාගෙන ගහනවලු පා ගන්න අරේ කියනවා අයියෝ අඩෝ මූ බජා ඔක්කොම මදුවත් එක වට්ටා රායි නේ බයිජන් කද්ද මම මේ කරගත්තේ මදුවා ඇවිල්ලා මදුවා ඉල්ලන් කෑ වගේ වැඩක් කරගත්තේ නෑ අවුලක් නෑ උනාට හොඳ බැටල් එකක් දුන්නා මචං පිළි ගන්න ඕනේ ඉතින් අච්චර මෙච්චර හાર્ඩ් කොල්ලොට සෙට් එකක් එක්ක ගහනවා කියන්නේ අමාරුයි PC නෙවෙයි බං ඇත්තටම සෑහෙන අමාරුයි PC නෙවෙයි මචං ලෝකේ තියෙන හොඳම PC එක ගෙනාවත් අමාරුයි බං සිරාවටම අමාරුයි
මොකද යා පැත්තේ ඉන්නෙත් බං තනිකර මට පේන්නේ වන්න ස්පෝක හපේ උන්ද කොහෙද ඉන්නේ බං අර කවුද බං මේ අයියාසි කියේ මේ ක්‍රේටස් කියන එක්කෙනා ඔව්. වන්නස්කෝ ගහන එක්කනේ මට ඉතින් එපා කියන්න බෑනේ අර කිව් තුනක් දැම්ම chance එකක් දෙනවා කිව්වනේ ඒක තමයි ඔව් ඒ chance එක මචං කොහොමද දෙනවා දනුකගේ වයස කීයද මල්ලි මට දැන් 30යි බං අවුරුදු 30යි මචං හරි මේ පැත්තේ මදුවා පුළුවන් සපෝට් එකක් පුළුවන් තරම් බැටල් එකක් දෙනවා සපෝට් එකක් නේ බැටල් එකක් දෙනවා අපි බලමු ඉතින් මදුවා මොකක් කරගයිද කියලා අන්තිම මැච් එක යන්නේ මේ පැත්තේ ලාස් 4 දෙනා ඉන්නේ මතකද ඔබට ලොල්ලි මොරට් එක ගිෆ්ට් කරා මතකද ඔබ මට ලොල්ලි මොරට් එක ගිෆ්ට් කරා මතක නෑ මල්ලි අයියා නාකියෙන්නේ ඔව් බම් මල්ලි බන් දැන් නාකී බන් ඉජාවටම නාකී අප්පට අවුරුද්දක් ඉරාවට අම්මට ඉතින් මේ පැත්තේ මචං අන්තිම සෝන් එක උදා වෙනවා අපි බලමු මොකද වෙන්නේ කියලා මදුවා කින් මදුවා සෝන් එකේ වාසිය ගන්න වගේ හදන්නේ සෝන් වාසිය ගත්ත අපි බලමු මොකද වෙන්නේ කියලා කඩක් ගහන්න